වෙනද වගේම අදත් සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා STA Academy YouTube නාලිකාවට. ඉතින් අද සාමාන්‍ය පෙළ බුද්ධ ධර්මයේ විෂය පළවෙනි පාඩම අභියෝග ජයකත් සිදුවත් බෝසතාණෝ කියන පාඩමේ ප්‍රශ්නාවලියක් තමයි අපි Google ෆෝම් එක ඇසුරෙන් අද කරන්න යන්නේ. ඉතින් මුලින්ම මේ වගේ ඔයාලට විස්තර ඇතුළත් කරන්න ප්‍රශ්න තුනක් තියෙනවා. ඉතින් ඒ තුන ඇතුළත් කරාට පස්සේ ඔයාලට next button එකට ගියාම ඔයාලට මේ වගේ ප්‍රශ්නාවලිය හම්බ වෙනවා. ඉතින් මේක කිටි පාඩමක්. ඉතින් මේ ප්‍රශ්නාවලියේදී Google ෆෝම් එකේදී ඔයාලට ප්‍රශ්න 10ක් හම්බ වෙනවා. අනිවාර්යයෙන්ම ප්‍රශ්න 10ට පිළිතුරු සපයන්න ඕනේ. ඉතින් පළවෙනි ප්‍රශ්නේ බලමු. පළවෙනි ප්‍රශ්නේ තමයි බෝසතාණන් වහන්සේ දේවාරාධනයෙන් පසුව තම අවසන් උපත සඳහා සුදුසු පසුබිම නුවණින් විමසා බැලීම හඳුන්වනු ලබන්නේ. මේක 2021-22 ප්‍රශ්න පත්‍රයේ ආපු ප්‍රශ්නයක්. මේකට පිළිතුරු මෙතන 4ක් දීලා තිනවා. මේකෙන් නිවැරදි පිළිතුර වෙන්නේ පංච මහා විලෝකනය නමිනි කියන පිළිතුර. ඔයාලා දන්නවා පංච මහා විලෝකනය කියලා තමයි කියන්නේ. එතකොට දෙවන ප්‍රශ්නේදී අහන්නේ පංච මහා විලෝකනයට අයත් නොවන්නේ මින් කවරෙක්ද? ඔයාලා දන්නවා පංච මහා විලෝකනයේදී ඒකට අයිති වෙන්නේ කාලය, දීපය, දේශය, කුලය, මව කියන දේ තමයි අයිති වෙන්නේ. එතකොට නිවැරදි පිළිතුර වෙන්නේ තනතුර කියන පිළිතුර තමයි මෙතන පංච මහා විලෝකනයට අයති නැත්තේ. තුන්වන ප්‍රශ්නේදී කියන්නේ තරුණ සිදුවත් කුමාරයාට ජීවිතයේ සැබෑ යථාර්ථය අවබෝධ වුයේ. මේක 2021-22 ප්‍රශ්න පත්‍රයේ ආපු එකක්. එතකොට මෙතන තියෙන පිළිතුරු අතරින් සතර පෙර නිමිති දැකීමෙන් තමයි සිදුවත් කුමාරයාට ජීවිතයේ සැබෑ අර්ථය අවබෝධ වුණා කියලා කියන්නේ. එතකොට සතර පෙර නිමිති කියන්නේ මහල්ලෙක්, ලෙඩෙක්, මලමිනියක්, පැවිදිලුවක් කියන සතර පෙර නිමිති තමයි සිදුවත් කුමාරයා දැක්කේ. ඊට පස්සේ හතරවන ප්‍රශ්නේදී කියන්නේ යශෝදරා දේවියට පුතෙකු ලද බව පඬිවරයෙකු මගින් අසන්නට ලැබුණ විට සිදුවත් බෝසතුන්ගේ මුවින් රාහුලෝ ජාතෝ බන්ධනං ජාතං යනුවෙන් ප්‍රකාශ වුණේ. මේක 2021-22 ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්නයක්. එතකොට මේක පළවෙනි එකේදී කියන්නේ තම දේවියට පුතෙකු උපන් බව සතුටගෙන දෙන්නක් බැවිනි නෑ. රාහුල කුමාරයාට අනාගතයේදී බන්ධනයක් ඇතිවන බැවිනි. තුන්වෙනි එක උපන් කුමාරයාට රාහුල යන නම තැබිය යුතු බැවිනි. හතරවෙනි එක ගිහි ගෙයින් නික්ම පැවිදි වීමට බාධාවක් ඇතිවන බැවිනි. එතකොට මේ පිළිතුරු හතරේ හතරවෙනි පිළිතුර වඩාත් මීට ආසන්න වෙන පිළිතුර විදිහට අපිට නිවැරදි පිළිතුරු විදිහට ගන්න පුළුවන්. ඊළඟ පස්වන ප්‍රශ්නය සිදුවත් බෝසතුන්ගේ ශාන්ත බව හා රූපාශ්‍රය දැක මෙවන් පුතෙකු ලද මවක් පියෙක් නිවුනෝ වෙති යන පැවසුවේ. එතකොට මේක 2016 ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්නයක්. ඒ කිසා ගෞතමිය විසින් තමයි මේ නිපුත බද කිව්වේ. 6 වන ප්‍රශ්නය සිදුවත් කුමාරයාට ශිල්ප ශාස්ත්‍රය ගැනූ බමුණු පඬිවරයා. 2018 පේපරේ ආව ප්‍රශ්නයක් මේක. එතකොට සිදුවත් කුමාරයාට ශිල්ප ශාස්ත්‍ර සියල්ලම ඉගැන්වුවේ සර්වමිත්‍ර නම් බමුණා. 7 වන ප්‍රශ්නය සිදුවත් කුමාරයා සන්නපාවාගත් බද්දකච්චායනා කුමරියගේ පියතුමා කවුරුන්ද? ඒ සූපරපුත්ත රජතුමා බද්දකච්චායනා කුමරිය කිව්වේ යශෝදරා දේවියට. 8 වන ප්‍රශ්නය සිදුවත් කුමාරයාගේ ශිෂ්‍ය ජීවිතේ සුවිශේෂී ලක්ෂණයක් නොවන්නේ. එතකොට මෙතන තියෙන පිළිතුරු වලින් 3 වෙනි පිළිතුර තමයි වඩාත් නිවැරදි වෙන්නේ. සිය වයසට නොගැලපෙන දේ කිරීම. එතකොට ප්‍රශ්නාංක 9 පැවිදි දිවෙහි ගුරුවරුන් වූයේ. පැවිදි බවට පත් වෙන්දී ගුරුවරුන් වුණේ මෙතන ආලාර කාලාම තාපසතුමා සහ උද්දකරාම පුත්ත තාපසතුමා. 10 වන ප්‍රශ්නය සිදුවත් කුමරුන්ගේ මව කවුරුන්ද? අපි ඒක දන්නවා මහාමායා දේවිය තමයි මව. ඒ වගේම සුලිමව වුණේ මහා ප්‍රජාපති ගෞතමී දේවිය. මෙතන බද්දකච්චනා දේවිය කියන්නේ යශෝදරා දේවියටමයි. එතකොට මේ ටික තමයි ප්‍රශ්න ටික ඔයාලට හම්බෙන්නේ. ඉතින් මේක සබ්මිට් කරාම ඔයාලට ඒ වෙලෙම ඔයාලගේ ලකුණු ප්‍රමාණය දැනගන්න පුළුවන්. ඉතින් අපේ YouTube නාලිකාව subscribe කරලා ඔයාලගේ දැනුම වර්ධනය කරන්න තව මෙවැනි වීඩියෝ බලන්න ඔයාලට ඉදිරියේදී පුළුවන්.
මෙන්න මේ ආකාරයට ප්‍රශ්න වල ඔයාලට වැරදිච්ච ඒ වගේ නිවැරදි උත්තර බලා ගන්න පුළුවන්. ඉතින් අපේ මේ YouTube නාලිකාව STA Academy YouTube නාලිකාව subscribe කරලා දිගටම තියාගන්න. ඔයාලට මෙවැනි වීඩියෝ අපි දාන සැනින් ලබා ගන්න.